අයිබෝවන් මේ දවස්වල බොහෝ දෙනාට තියෙන පොදු සෞඛ්‍ය ප්‍රශ්න කීපයක් තමයි අධිරුධිර පීඩනය, දියවැඩියාව, ස්ථූලතාවය, කොලෙස්ටරෝල් වගේ ප්‍රශ්න. මේ බොහෝ ප්‍රශ්න වලට පොදු උත්තරයක් සපයන්න පුළුවන් හරි අපූර්ව පානයක් හැටියට බොහෝ දෙනා කතා කරනවා ඇපල් සයිඩර් විනෙගර් ගැන. ඇත්තටම ඇපල් සයිඩර් විනෙගර් වලට මේ හැකියාව තියනවාද? එහෙම නැත්නම් මේකට මේ අන්තර්ජාලයේ පුරා ලැබිච්ච හයිප් එකක් නැත්නම් වැඩිපුර ප්‍රසිද්ධිය නිසා ඇතිවෙච්ච ජනප්‍රියතාවයක්ද කියලා අපි අද හොයලා බලමු. පළමුවෙන්ම අපි කතා කරන්න බලාපොරොත්තු වෙන මේක හදන්නේ කොහොමද කියන එක. ඒ වගේම මේකේ අන්තර්ගත වෙලා තියෙන්නේ මොන වගේ රසායනික සංඝටකයන්ද? ඒ රසායනික සංඝටකයන් මොන විදිහට අපිට උදව් කරගෙනද අපි මේ ලබා ගන්න බලාපොරොත්තු වෙන හෙල්ත් බෙනිෆිට්. එහෙම නැත්නම් දියවැඩියාව, අධිරුධිර පීඩනය, ස්ථූලතාවය, කොලෙස්ටරෝල් වගේ තව නොයෙකුත් දේවල් වලට උදව් කරන්න මේ ඇපල් සයිඩර් විනෙගර් වලට ඇත්තටම හැකියාව තියෙනවා නම් ඒක තියෙන්නේ කොහොමද කියලා අපි අද කතා කරනවා. ඒ විතරක් නෙමෙයි ඕනෑම හොඳ දෙයක් තුල නරක ලක්ෂණක් තියෙන්න පුළුවන් නිසා මේක භාවිතා කරනකොට මේකෙන් අපිට ලැබෙන රිස්ක් ෆැක්ටර් එක එහෙම නැත්නම් සයිඩ් ඉෆෙක්ට් මොනවද කියලාත් අපි අද වැඩසටහන තුල කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මේ channel එක දිගින් දිගටම නරඹන ඔබ සඳහා ඉතාමත්ම වැදගත් කාරණා දෙකක් තියෙනවා. කාලය පරිස්සම් කර ගැනීම සඳහා මම මේ කාරණා දෙක වීඩියෝයේ අවසානයේට ඔබ සැමට ඉදිරිපත් කරලා තියන්න. බොහෝ දෙනා දන්නා පරිදි මේ ඇපල් සයිඩර් විනාකිරි එහෙම නැත්නම් අපි කියනවා ACV කියලා කෙටියෙන් හඳුන්වන මේ විනාකිරි නිෂ්පාදනය කිරීම සඳහා ස්වභාවික තත්ත්වයේ තියෙන ඇපල් කඩලා අරගෙන ඒක යන්ත්‍රානුසාරයෙන් කුඩු කරලා ලබාගත් පල්ප් එකක් මත යම්කිසි ආකාරයේ ශුද්‍රජීවී ක්‍රියාකාරීත්වයකට ලක් කළා. මේ ශුද්‍රජීවී ක්‍රියාකාරීත්වයට ලක් කරන්නේ මොකද්ද? අර ඇපල් කියලා කියන මිශ්‍රණය තුල තියෙන සීනි මේ ශුද්‍රජීවීන් විසින් පත් කරනවා ඇල්කොහොල් එහෙම නැත්නම් මද්‍යසාරයක් බවට. මේ මද්‍යසාරය බවට පත් කිරීමේ ක්‍රියාවලියේදී මූලික උදව් වෙනවා යීස්ට්. එහෙම නැත්නම් විශේෂයෙන් අපි කිව්වොත් එම සැකරොමයිසිස් කියලා කියන විශේෂයට අයත් වෙන යීස්ට් තමයි මේකට වැඩිපුර භාවිතා වෙන්නේ. ඒ යීස්ට් වල ක්‍රියාකාරීත්වය නිසා අපිට ලබා ගන්න ලැබිච්ච මේ ඇල්කොහොල් පසු කාලීනව ඇසෙටෝබැක්ටර් එහෙම නැත්නම් ඇසිටික් ඇසිඩ් බැක්ටීරියා කියලා කියන මේ බැක්ටීරියා විශේෂ මගින් මේ ඇල්කොහොල් ද්‍රාවණය ඇසිඩ් එකක් බවට එහෙම නැත්නම් විනාකිරි බවට පත් කරනවා. මේ හදාගන්න නැත්නම් කඩාගන්න ඇපල් වල තියෙන ක්වොලිටි එක මේවට බෙහෙත් ගහලාද කෘතිම පොහොර එකතු කරලා හදන එකක්ද කියලා කියන තත්ත්ව මතත් මේ නිෂ්පාදනයේ තියෙන අනර්ගතභාවයේ නැත්නම් ගුණාගුණ වෙනස් වෙන්න පුළුවන්. මෙවැනි වූ කාරණා ඔබ හමුවට රැගෙන එන ෆුඩ් බොඩි මෑන් channel එකත් එක්ක ඔබ තාමත් එකතු වෙලා නැත්නම් පහළ තියෙන subscribe button එක ඔබලා අපිත් එක්ක එකතු වෙන්න කියලා අපි ඔබට ආරාධනා කරනවා. ඒ වගේම මේ ආකාරයේ දේවල් භාවිතා කරනකොට ඔබට මේත් එක්ක ලැබිච්ච අත්දැකීම් අනිත් අයගේ දැනගැනීම සඳහා කමෙන්ට් එකකින් අපිට යොමු කරන්න කියලාත් අපි ඔබට මතක් කරනවා. මේ ඇපල් සයිඩර් විනාකිරි ගැන කතා කරනකොට අපි සයිඩ් එකක් කියලා කියනවා. ඒ සයිඩර් කියලා කියන වචනයෙන් සඳහන් වෙන්නේ අපි අර ද්‍රාවණයේ දිහාවේ බැලුවාට පස්සේ ඒක යම්කිසි ආකාරයක ක්ලවුඩිනස් එකක් නැත්නම් කැබලි නැත්නම් වලාකුළු පාවෙන ගතියක් තියෙනවා. ඇත්තටම මේකට හේතුව තමයි අර ද්‍රාවණයේ තිබිච්ච සෙලියුලෝස් කොටස්, ඒ වගේම අර ක්‍රියාත්මක වෙච්ච නොයෙකුත් ආකාරයේ බැක්ටීරියා දිලියර කොටස් වල තිබිච්ච අවක්ෂේපණ මේ ද්‍රාවණය තුල එහා මෙහා පාවෙනවා. ඒ විදිහට සකස් කරගත්ත මේ විනෙගර් එහෙම නැත්නම් විනාකිරි ද්‍රාවණයට මෙච්චර ප්‍රසිද්ධියක් ලබා ගන්න පුළුවන් දේවල් කරන්න හැකියාව ලැබිලා තියෙනවා නම් ඒ හැකියාව ලැබිලා තියෙන්නේ මොන වගේ දේවල් මේ ද්‍රාවණය තුල අන්තර්ගත වෙන නිසාද? ඒ දේවල් කීපයක් අපි සලකලා බැලුවොත් එහෙම මේකේ විශාල වශයෙන්ම තියෙන ජලය. ඒ වගේම මේකේ ක්‍රියාකාරී සංඝටකයේ හැටියට තියෙන්නේ ඇසිටික් ඇසිඩ් නැත්නම් ඇසිටික් අම්ලය. ඒ වගේම ඊට අමතරව තියෙනවා ඊට කුඩා ප්‍රමාණ වලින් මේකේ අන්තර්ගත වෙලා නොයෙකුත් ආකාරයේ රසායනික සංඝටකයන් අර ඇපල් ද්‍රාවණය සහ අර ශුද්‍රජීවීන් නිසා මේකට එකතු වෙච්ච. ඒ ද්‍රව්‍ය අතර ප්‍රධාන දේවල් කීපයක් හැටියට පොටෑසියම්, මැග්නීසියම්, ඇමයිනෝ අම්ල, ඒ වගේම පොලිෆීනෝල් වර්ගයේ රසායනික සංඝටක, ඒ වගේම ඇන්ටිඔක්සිඩන්ට් වගේ දේවලුත් මේ තුල අන්තර්ගත වෙලා තියෙනවා. කලින් සඳහන් කරපු ලක්ෂණ වලට අමතරව මේ ඇපල් සයිඩර් විනාකිරි වලට නැත්නම් විනෙගර් වලට මෙච්චර දෙයක් කරන්න හැකියාව ලැබිලා තියෙනවා නම් ඒක ලබා දෙන්න හැකියාව ලැබිලා තියෙන එක්තරා තවත් හේතුවක් මේ ඇපල් සයිඩර් විනෙගර් වල තියෙනවා. ඒක තමයි මම මේ පෙන්නන භාජනය තුල නම් ඒක හොඳ ක්වොලිටි එකක් තියෙන දෙයක් ද්‍රාවණයක් නැත්නම් ඇපල් සයිඩර් විනෙගර් එකක් නෙමෙයි. යම්කිසි ආකාරයක ක්ලවුඩිනස් එකක් තියෙනවා නැත්නම් වලාකුළු ස්වභාවයක්. ඒ වලාකුළු ස්වභාවය යම්කිසි කොටසක් පහළට තැම්පත් වෙලා මණ්ඩිමේ ස්වභාවයක් නැත්නම් අපි කියන ඒකට තවත් වචනයකින් මේක දෙන මද එක කියලා. මෙන්න මේ මද එක කියලා කියන කොටස තුල දැනටත් ක්‍රියාකාරීත්වයෙන් පවතින අර නිෂ්පාදන ක්‍රියාවලියේදී භාවිතා කරපු බැක්ටීරියා කොටස් තවමත් අන්තර්ගත වෙලා තියෙනවා. ශ්‍රී ලංකාව වගේ රටක ඉන්න අපිට අපි බැලුවොත් එහෙම ඇපල් ගෙඩියක මිලට සාපේක්ෂව මේ ඇපල් සයිඩර් විනෙගර් එකක් ගොඩක් මිල අධික තත්වයක තියෙනවා. ඉතින් මේකට විසඳුමක් ලබා ගන්න පුළුවන් ක්‍රමවේදයකුත් අපි කතා කරලා බලමු මොකක්ද අපිට තියෙන පිළිතුර කියලා.
අපිට තියෙන ප්‍රධාන සෞඛ්‍යමය ගැටලු කීපයකට මේකෙන් පිළිතුරක් ලබා ගන්න පුළුවන් කොහොමද කියලා අපි ඊළඟට බලමු. මේ ඇපල් සයිඩර් විනෙගර් කියලා කියන එකෙන් ලබා ගන්න ප්‍රධාන ප්‍රයෝජන අතරින් ගොඩක් අයගේ ජනප්‍රියතාවයට මේක ලක් වෙලා තියෙනවා. දියවැඩියාව කියලා කියන තත්වයට පිළිතුරක් හැටියට මේක භාවිතා කරන්න. ඒක එක්තරා පියවරක් හැටියට මේකට අපූර්ව වීඩියෝ එකක් මම මීට ගොඩක් කාලයකට කලින් කතා කරා. කුස්සියේ තියෙන මේ කිරි හැන්දක් භාවිතා කරොත් සීනි පාලනය කළ හැකියි කියලා. ඉතින් ඒ කිරි කියන එක අදහස් කරේ මම විනාකිරි කියලා කියන එක. මෙතෙන්දී අපි මේ කතා කරන්නේ ඇපල් සයිඩර් විනාකිරි ගැන. මෙහිදී ප්‍රධාන රසායනික සංඝටක කාණ්ඩයේ හැටියට අපිට උදව් කරන්නේ මෙන්න මේ ඇසිටික් අම්ලය කියලා කියන එක. ඒක ආකාර කීපයකින් අපේ මේ ආහාරයේ තියෙන කාබෝහයිඩ්‍රේට් කියන එක විශේෂයෙන් අපි ලංකාවේ වැඩිපුර දෙනෙක් කාබෝහයිඩ්‍රේට් භාවිතා කරන නිසා කාබෝහයිඩ්‍රේට් ජීර්ණයට මෙන්න මේ ආකාරයකින් එයා යම්කිසි ආකාරයකින් තහංචි පැනවීමක් කරනවා. එකක් තමයි ස්ලෝ ස්ටමක් එම්ප්ටිනස් කියලා කියන එක. ඒ කියන්නේ ආමාශයේ පිරුණු ගතිය ටිකක් වැඩි වේලාවක් රඳව ගන්න උත්සාහ කරන. එතකොට නිතර කන්න තියෙන අවශ්‍යතාවය එකෙන් අඩු කරනවා. දෙවෙනි පියවර හැටියට ස්ලෝ කාබෝහයිඩ්‍රේට් ඩයිජෙෂන්. ඒ කියන්නේ කාබෝහයිඩ්‍රේට් ජීර්ණය කරන එක ටිකක් පරක්කු කරනවා. ඉක්මනට ලොකු ග්ලූකෝස් ස්පයික් එකක් අපේ ශරීරය තුළ ඇති කරන්නේ නැහැ. ඊළඟ කාරණය තමයි මොකද්ද කරන්නේ? reduce rapid glucose absorption. එකපාරට ඉක්මනින් ග්ලූකෝස් අවශෝෂණය කරන ක්‍රියාවලිය අඩු කරනවා. ඉතින් මෙන්න මේ කරන ක්‍රියාවලින් ගොඩක් එක දිගට උදව් කරගෙන තමයි අපිට මේ සීනි පාලනය කර ගැනීම සඳහා මේ ඇපල් සයිඩර් විනෙගර් කියලා කියන එක ජනප්‍රිය තත්ත්වයට පත් වෙලා තියෙන්නේ. ආහාරයක් ගැනීමට කලින් වතුර වීදුරුවකට ඇපල් සයිඩර් විනාකිරි හැන්දක් හෝ දෙකක් එකතු කරලා හොඳින් තනුක කළ ද්‍රාවණයක් අර ගැනීමෙන් මේ ක්‍රියාවලියට ලොකු වාසියක් ලබා ගන්න පුළුවන් කියන එක ඉතා විශාල ප්‍රමාණයේ සමීක්ෂණ වලින් අද හෙළි කරගෙන තියෙනවා. කෙටි කාලීනව ලබා ගන්න පුළුවන් ප්‍රයෝජන මේ වගේ වුණාට අපිට දීර්ඝ කාලීනව මේකෙන් ලබා ගන්න පුළුවන් ප්‍රයෝජනයක් හැටියට අපේ ශරීරයේ තියෙන සෛල තුළ ඉන්සියුලින් සෙන්සිටිවිටි එක වැඩි කරගන්න හැකියාවක් ලැබිලා තියෙනවා කියලා මේ අධ්‍යයන වලින්ම සහතික කරගෙන තියෙනවා. ඊළඟට අපි සලකලා බලමු බොහෝ දෙනාගේ ප්‍රසාදයට හේතු වෙච්ච weight management එහෙම නැත්නම් බර පාලනය කර ගැනීම සඳහා මේ ඇපල් සයිඩර් විනාකිරි කොහොමද ප්‍රයෝජනවත් වෙන්නේ කියලා. බර පාලනය කර ගැනීමේ ක්‍රියාවලියට ඇපල් සයිඩර් විනෙගර් කොච්චර ජනප්‍රියද කියනවා නම් සමහරක් අය මම දැකලා තියෙනවා සතියකින් මෙච්චර අඩු කරගන්න පුළුවන්, සති දෙකකින් මෙච්චර අඩු වෙනවා කියලා බොහෝ ජනප්‍රිය වෙලා තියෙන කතා අපි අතර භාවිතා වෙනවා. නමුත් ඇත්තටම මේ වගේ ක්‍රියාවලියක් මේ ඇපල් සයිඩර් විනෙගර් මගින් සිද්ධ වෙන්නේ නැහැ. නමුත් අපිට යම්කිසි ආකාරයක සහනයක් ලබා ගන්න පුළුවන් මෙන්න මේ පියවර ඔස්සේ අපි මේක භාවිතා කරොත් එහෙම. පළවෙනි දේ තමයි අපේ තියෙන අපි කිව්වා ෆුල්ෆිල්නස් එක නැත්නම් ආහාර ගැනීමේ තියෙන අවශ්‍යතාවය පොඩ්ඩක් අඩු කරන ගතියක් මේ ඇපල් සයිඩර් විනෙගර් මගින් අපිට ඇති කරනවා. ඊළඟ තවත් කාරණයක් තමයි ස්ලෝ ඩයිජෙෂන්. ඒ කියන්නේ ජීර්ණය පොඩ්ඩක් ප්‍රමාද කරනවා. ඒ වගේම අපි කලින් කිව්වා ඉන්සියුලින් සෙන්සිටිවිටි එක වැඩි වෙනවා. මේ ක්‍රියාකාරීත්වය හරහා අපි නිතර ආහාර ගැනීමේ පුරුද්ද යම්කිසි ප්‍රමාණයකින් අඩු කරගන්න නිසා අපිට බර පාලනය කිරීමට හැකියාවක් මේ හරහා පොඩි උදව්වක් ලැබිලා තියෙනවා. හැබැයි ඉතින් මේක අර මැජික් ද්‍රාවණයක් නැත්නම් බර අඩු කරන්න භාවිතා කරන විශේෂ දෙයක් හැටියට භාවිතා කරන්න බෑ. ඊළඟට අපි සලකලා බලමු මීටත් වඩා විශාල වශයෙන් අපිට ප්‍රයෝජනවත් වෙනවා ඇපල් සයිඩර් විනෙගර් රුධිර පීඩනය පාලනය කිරීම සඳහා කොහොමද භාවිතා වෙන්නේ කියලා කියන එක හරි අපූර්ව ආකාරයේ ක්‍රියාකාරීත්වයක් තියෙන දෙයක්. මොකද මේ රුධිර පීඩනය කියලා කියන එක පාලනය කරන්න නොයෙකුත් ආකාරයේ ක්‍රියාකාරීත්වයන් කීපයක් භාවිතා කරනවා බටහිර වෛද්‍ය විද්‍යාත්මක ප්‍රතිකාර ක්‍රමය තුළදී. වකුගඩු වල ක්‍රියාකාරීත්වය, රුධිර වාහිනී වල දෘඪ ගතිය, හෘදයේ තියෙන ක්‍රියාකාරීත්වයේ ඔය ආදී ස්ථාන කීපයක් ගැන සලකලා බලලා තමයි රුධිර පීඩනය අඩු කරන්නේ. මේ අපි ගත්තොත් එහෙම ඇපල් සයිඩර් විනෙගර් කියලා කියන එක ක්‍රියාත්මක වෙනවා මෙන්න මේන් එක පියවරක් අපිට උදව් කරගෙන මේ ක්‍රියාවලිය අපිට ලබා ගන්න. ඒ පියවර තමයි මේ රුධිර වාහිනී රිලැක්ස් කරනවා. එහෙම නැත්නම් ඒවැ තියෙන දෘಢ ගතිය සැහැල්ලුවට ලක් කිරීමේ ක්‍රියාවලිය හරහා තමයි රුධිර පීඩනය පාලනය කරන්නේ. මේක අපි බටහිර වෛද්‍ය විද්‍යානුකූලව සලකලා බැලුවොත් එහෙම මෙතෙන්දී ඉන්හිබිට් රෙනින් ඇන්ජියෝටෙන්සින් සිස්ටම් කියලා කියන එක ඒ ක්‍රියාවලිය තමයි යම්කිසි ආකාරයකට මැඩ පවත්වලා මේ අපිට රුධිර පීඩනය පාලනය කරගන්න මේකෙන් උදව්ව සපයන්නේ. ඒ නිසාම අපි මෙහිදී හඳුන්ලා දෙනවා මේ ක්‍රියාවලිය රුධිර පීඩනය පාලනය කිරීම සඳහා භාවිතා කරලා තියෙන්නේ influence enzyme related blood pressure කියලා. ඒ කියන්නේ එන්සයිම ක්‍රියාකාරීත්වය හරහා සිදුවෙන රුධිර පීඩනයේ වැඩිවීම තමයි මේ හරහා අපිට පාලනය කරන්න උදව් කරගන්න පුළුවන්. අපි කලින් කතා කළ විදිහට මේ ක්‍රියාවලින් ටික සිදු කරගන්න අපිට ඇපල් සයිඩර් විනාකිරිම අවශ්‍ය නැහැ. ඕනම විනාකිරි වර්ගයක් භාවිතා කරන්න පුළුවන්. මෙහි තියෙන මිල ගණන් ඒ වගේම අපිට ලබා ගන්න පුළුවන් සංශුද්ධ තත්ත්වයන් වගේ දේවලුත් අපි සලකලා බලන්න ඕනේ. මොකද මේ වගේ දෙයක් අපි ගත්තොත් එම මේක අපි අර කලින් සඳහන් කරපු ක්වොලිටි එක අන්තර්ගත වෙන්නේ නැහැ. ඒ වගේම කොලෙස්ටරෝල් සඳහා කොහොමද මේ ඇපල් සයිඩර් විනාකිරි අපිට උදව් කරගන්න පුළුවන් කියලා කියන එක
එක්තරා විශේෂ මාතෘකාවක් යටතේ වෙනම මම වීඩියෝ එකක් යටතේ ඔබට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. මේ ප්‍රයෝජන රාශිය වගේම අපිට මේකෙන් ලබා ගන්න වෙන නැත්නම් ලැබෙන අපි හිතන්නේ නැති අවාසි කීපයකුත් අපිට මේ හරහා එකතු වෙන්න පුළුවන්. අපි බලමු මොනවාද මේ අවාසි කියලා. ඒ අවාසි අතරින් ප්‍රධානම පළවෙනිම දේ තමයි ඕනෑම ආම්ලික දෙයක් ඇසිටික් අම්ලය විතරක් නෙමෙයි අපි ආහාරයට ගත්තොත් එහෙම අපේ දත්වල තියෙන ආම්ලික ස්වභාවය නිසා දත්වල තියෙන එනමල් එක මොකද වෙන්නේ දියවීමට ලක් වෙන්න පුළුවන්. ඉතින් ඒක අපිට ප්‍රධාන හානියක් හැටියට මේදී සඳහන් කරන්න පුළුවන්. ඒ වගේම තවත් එකක් තමයි අපි දන්නවා මේ අපේ ආහාර මාර්ගයේ මුල හරියේ තියෙන පටක දහණය වීමක් නැත්නම් හැම යනවා නැත්නම් ගොරෝසු වෙන වගේ තත්ත්වයක් ඇති වෙන්න පුළුවන් මේ ආම්ලික දෙයක් අපි ආහාරයට ගත්තට පස්සේ. ඒ වගේම තවත් දෙයක් තමයි අපි දන්නවා අපේ ආමාශයේ තියෙන බර්නින් නැත්නම් අපි කියනවා ગેස්ට්‍රික් බර්නින් කියලා කියන එක නැත්නම් ગેස්ට්‍රයිටිස් වගේ තත්ත්වයක් නැති වෙන වගේ එකත් මේ හරහා අපිට ඇති වෙන්න පුළුවන් අපි නිවැරදි ක්‍රියාකාරීත්වයකින් යුක්තව මේක භාවිතයට ගත්තේ නැත්නම්. ඒ වගේම තවත් දෙයක් තමයි සමහරක් අයට මේ ආහාර පාලනය කරන ක්‍රියාවලියට මේක භාවිතා කරන්න බෑ. ඒ කියන්නේ ඉතා විශාල ප්‍රමාණයකින් ආහාර අරුචිමය තත්ත්වය නැති වෙන්න පුළුවන්. මේට අමතරව තවත් සුළු වශයෙන් සඳහන් කරන්න පුළුවන් අතුරු ආබාධ රාශියක් මේවත් එක්ක එකතු වෙලා තියෙනවා. ඒ වගේම සමහරක් ගන්න බටහිර ಔಷಧත් එක්ක අන්තර් ක්‍රියාකාරීත්වයක් කරලා අපිට සමහරක් වෙලාවට අහිතකර ප්‍රතිඵල ඇති වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා ඔබ මේ වගේ දෙයක් භාවිතා කරනවා නම් යම්කිසි සූදානමක් සහිතව ඒ වගේම ඉතාමත්ම තනුක කරපු තත්ත්වයකින් මුලින්ම භාවිතා කරන්න පටන් අරන් තමන්ගේ අවශ්‍යතාවයට මේක වෙනස් කරගන්න එක තමයි වඩාත්ම සුදුසු දේ වෙන්නේ. සඳහන් කරපු කාරණා දෙකෙන් පළවෙනි කාරණය තමයි මේ වීඩියෝ එක නරඹන ඔබට හෝ ඔබ දන්නා කියන කෙනෙකුට ඇස් ආශ්‍රිත යම්කිසි ගැටලුවක් තියෙනවා නම් ඒකට පිළිතුරු සොයාගන්න සායනික දෘෂ්ටිවේදියෙක් හැටියට වසර 25කට අධික කාලයක් සේවයේ නියුක්තව ඉන්න මගේ සේවය ඔබට ලබා ගන්න අවස්ථාවක් දැන් සපයලා තියෙනවා. ඒක තමයි මේ ඇස් ගැන දැන ගැනීම ඉගෙන ගැනීම සඳහා ඇක්ලෝ කියලා කියන නාමය යටතේ අපි වෙනම YouTube channel එකක් තියෙනවා. ඒ channel එකට පිවිසෙන්න ඕන කරන link එක පල්ලෙහා description එකේ ඇතුළත් කරලා තියන්නම්. ඒ link එකට පිවිසලා ඒ channel එක නරඹන ගමන් මගේ සේවය ඔබට ලබා ගන්න අවශ්‍ය නම් මාව සම්බන්ධ කරගන්න පුළුවන් ආකාරات ඒකේ සඳහන් කරලා තියෙනවා. දෙවෙනි වැදගත්ම කාරණය තමයි මේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔබට අපිත් එක්ක සජීවීව එකතු වෙන්න පුළුවන් අවස්ථාවක් සපයලා දීලා තියෙනවා. ඒක තමයි 8for life කියලා කියන අපේ WhatsApp channel එක නැත්නම් WhatsApp group එක හරහා. ඒ channel එක හරහා අපි මාසයකට වතාවක් සජීවී සංවාද පවත්වනවා. ඉතින් ඒ channel එකට එකතු වෙන්න පල්ලෙහා එකට අවශ්‍ය කරන link එක අපි සපයලා තියෙනවා. අපේ සාකච්ඡාවට සහභාගී වෙන්න ඔබේ තියෙන ගැටලු එදාට සාකච්ඡා කරන්න පැමිණෙන්න. ඒ වගේම අපි එදාට යොමු කරන පොදු මාතෘකාවක් කරා අපි යොමු කරන ප්‍රශ්නවලදී ඔබේ ගැටලු අපිත් එක්ක සාකච්ඡා කරන්න කියලාත් අපි ඔබට ආරාධනා කරනවා. එහෙමනම් ඔබට ඉතාමත්ම හොඳ අදහසක් නැත්නම් අවබෝධයක් ලැබෙන්න ඇති ඇපල් සයිඩර් විනාකිරි කියලා කියන්නේ මොකද්ද? ඒ සඳහා ඒකම භාවිතා කරන්න ඕනද නැත්නම් වෙනත් විකල්පයක් මේකට ගන්න පුළුවන්ද කියන වගේ යම්කිසි අදහසකුත් එක්ක ඉතින් මේ වගේම තවත් කරුණු වලින් පරිපූර්ණ වෙච්ච අලුත් වීඩියෝ එකක් රැගෙන ඔබ හමුවට පැමිණීමේ බලාපොරොත්තුෙන් ඔබෙන් සමුගන්නවා. ස්තුතියි.